අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කෙල්ලොන්ගේ රූපය අවලස්සන කරන නරක පුරුදු 7ක් ගැන. ඉතින් මේකෙදි කියන්න යන්නේ එකේ ක්‍රීම් ಜಾති ගාලවත් එහෙම නැත්නම් වෙනත් ක්‍රම වලින් ලස්සන වෙන්න ගිහිල්ලවත් රූපේ විනාශ කරගත්තු කෙල්ලෝ ගැන නෙවෙයි. මේකෙදි කතා කරන්න යන්නේ තමන් ළඟ තියෙන නරක පුරුදු වින්දා තමන්ට නොදැනුවත්වම තමාගේ රූපය අවලස්සන වෙන විදිය ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. පළවෙනි එක ප්‍රමාණවත් නිින්දක් නොලැබීම. අද වෙද්දි ගොඩක් දෙනා හුරු වෙලා ඉන්නවා තමන්ගේ නිින්ද සීමා කරන්න පැය 2කට හෝ පැය 4ක් වෙන කෙටි කාල සීමාවකට. සමහර විට එක්සෑම් වගේ හේතු හින්දාත් එහෙම නැත්නම් අනෙක් හේතු හින්දාත් ගොඩක් අය මේක සීමා කරනවා දකින්න පුළුවන්. එක්සෑම් එකක් වෙනුවෙන් නිින්ද සීමා කරන එක తాවකාලික දෙයක්. හැබැයි පුරුද්දක් වශයෙන් නිින්ද සීමා කරනවා නම් ඒක ඔයාගේ පෙනුමට වගේම ඔයාගේ මොළයටත් අහිතකර ලෙස බලපාන්න පටන් ගන්නවා. මේකේ ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ඇස් වටේ කළු වෙන එක, ඇස් වටේ අඳුරු පැහැයක් ගන්න එක, ඒ වගේම තමයි මොහොනේ රැලි ස්වභාවයක් ගන්න එක අපිට ටික කාලයක් ඇති දැක් ගන්න පුළුවන්. මනෝවිද්‍යාඥයන් කියන විදිහට රෑ 11න් පස්සේ ඔයා දිගටම ඇහැරන් ඉන්න පුරුදු වෙලා ඉන්නවා නම් වැඩි කල් යන්න කලින් ඔයාගේ මොළයේ ක්‍රියාවලිය අඩපණ වෙන්න පටන් ගන්නවා. මේකෙදි සිද්ධ වෙන්නේ රාත්‍රී 11න් පස්සේ ඔයාගේ මොළයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් ඔයා මේ කාල සීමාවදී ඇහැරගෙන හිටියොත් ඔයාගේ මොළයට මේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිද්ධ වෙන්න කාලයක් නැහැ. ඒ හින්දා ඔයාගේ මොළය ටික ටික අඩපණ වෙන්න පටන් අරගෙන ඔයාගේ පෙනුමටත් එක බලපාලා පස්සේ වෛද්‍ය උපදෙස් අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි අන්නට ඊර්ෂ්‍යා කිරීම. ඉතින් ගොඩක් කෙල්ලෝ සමහර වෙලාවට තව කෙනෙක්ගේ පෙනුමට එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයට අධික ලෙස ඊර්ෂ්‍යා කරන විදිය දැක් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාට නොදැනුවත්වම ඔයා තුළ මානසික පීඩනය ඇති වෙන එක. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයත් අනිත් අයගේ ජීවිතයත් සංසන්දනය කරන්න යන එක මගින් සිද්ධ වෙන්නේ ඔයාට නොදැනුවත්වම ඔයා තුළ මානසික ආතතිය සහ මානසික පීඩනය හටගන්න එක. ඉතින් මේකෙදි ඔයාගේ මොහොනේ තියෙන ස්වභාවික සතුට නැති වෙලා ගිහිල්ලා ඔයාගේ මොහොනේ දීප්තිය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාගේ මොහොන අඳුරු ස්වභාවයක් ගන්නත් මේක ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා. තුන්වෙනි එක තමයි තමන් පිළිබඳ ඍණාත්මක හැඟීමකින් නිතරම ඉන්න එක. මේකෙදි සිද්ධ වෙන්නේ තමන් කරන දේවල් ගැන එහෙම නැත්නම් ලෝකය ගැන එහෙම නැත්නම් අනිත් අය ගැන නිතර මැසිවිලි නගන එක. තමන් මොන දේ කරත් අසතුටින් ඉන්න එක මේකෙදි සිද්ධ වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ගති ලක්ෂණය තියෙන කෙනෙක් නම් ඔයා තුළ නිතරම කලකිරීමක් ඇති වෙලා ඔයාගේ මොළයේ රසායනික ක්‍රියාවලියට ඒක ඍජුවම බලපාන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ පෙනුම, ඒ කියන්නේ ඔයාගේ මොහොනේ ඉරියව් වෙනස් වෙන්න ගන්නවා වගේම මොහොන රැලි ස්වභාවයක් ගන්නත් මේක හේතු වෙනවා. ඉතින් මේකෙදි ඔයාගේ පෙනුමේ තියෙන ආකර්ෂණීයත්වය නැති වෙලා ගිහිල්ලා ඔයාගේ පෞරුෂයට හානි වීමත් දක් ගන්න පුළුවන්. ඉතින් මේ හින්දා තමන් පිළිබඳ නිතරම ධනාත්මක හැඟීමක් ඇති කර ගැනීමත් ලෝකයේ පිළිබඳ ධනාත්මක හැඟීමක් බැලීමට යොමු වීමත් බුද්ධක් වශයෙන් ඇති කර ගන්න ඕනේ. හතරවෙනි එක තමයි තමන් ගැන පමණක් වර්ණනා කිරීම. ඉතින් ගොඩක් කෙල්ලොන්ගේ මෙන්න මේ කියන ලක්ෂණය දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ගැන ඕනවටත් වඩා වර්ණනා කරන එක. මේකෙදි සිද්ධ වෙන්නේ අනිත් අය කතා කර කර ඉද්දි එයාලගේ කතාවට සවන් නොදීමත් අනිත් අය කතා කර කර ඉද්දි මැද්දට පැනලා තමන්ගේ අදහස් දක්වන එක අන්න ඒ වගේ දේවල් මෙයාලා සිද්ධ කරන හින්දා මෙයාලා පිළිබඳ අනිත් අයගේ තියෙන ආකර්ෂණීයත්වය ඉබේම නැති වෙලා යනවා. ඉතින් ඔයාටත් මේ වගේ නරක පුරුද්දක් තියෙනවා නම් ඒක අදම නවත්ත ගන්න. මොකද කියනවා නම් තව ටික කාලයක් යද්දී ඔයාට ඔයාගේ යාළුවන්වත් නැති වෙන තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඔයා මේ තමන් ගැනම වර්ණනා කරන හින්දා. පස්වෙනි එක තමයි සෑම විටම සම්පූර්ණත්වයේම අපේක්ෂා කිරීම. මේක ගොඩක් වෙලාවට සමහර අය හිතන්න පුළුවන් ලෙඩක් කියලා, මානසික රෝගයක් කියලා. ඇත්තටම කියනවා නම් පරිපූර්ණත්වය කියන්නේ හැමදේම 100% සම්පූර්ණව කරන්න ඕන කියන එක නිතර හිතන එක. ඇත්තටම කියනවා නම් මේකේ උග්‍ර අවස්ථාව සමහර විට මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔයා තුළ මානසික රෝගයක් තියෙනවා කියලා. මේක හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයාට හෙට එක්සෑම් එකක් තියෙනවා. ඔයාට ඕනේ ඒ එක්සෑම් එක 100%ක්ම හරියට කරන්න. හැබැයි ඔයා අද වෙද්දී පාඩම් කරන්න ඕන කොටස් වලින් 50%ක්වත් පාඩම් කරලා නැහැ. ඉතින් ඔයාට හෙට එක්සෑම් එක 100%ක් කරන්න ඕනේ. ඒත් අද වෙද්දී ඔයා 50%ක්වත් පාඩම් කරලා නැහැ. මෙන්න මේ කියන තත්ත්වයේ හින්දා ඔයා හෙට තියෙන එක්සෑම් එකට මුහුණ දෙන්න බයක්, ඒ වගේම එක්සෑම් එක මගහැරීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. ඉතින් මේ හින්දා ඔයා තුළ මානසික ආතතිය, මානසික පීඩනය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්නවා. 6 වෙනි එක ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම. ඉතින් ගොඩක් අය දන්නවා ජලය කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක්. ඉතින් මේකෙදි ජලය ගොඩක්ම අපේ පෙනුමට බලපානවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම හේතුවෙන් ඔයාගේ මූණ අඳුරු වීම, ඒ වගේම දීප්තිමත් ස්වභාවය නැති වී යාම, මූණ වියලීම,
මුහුණ වියලීම හින්දා ඔයාගේ මුහුණේ රැලි ස්වභාවයක් ඇතිවීම, ඒ වගේම තමයි ඉක්මනින් වයසට යාමත් මේ හින්දා සිද්ධ වෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 2ක්වත් පානය කිරීමට යොමු වන්න. අවසාන එක දුම්පානය සහ අධික මත්පැන් පානය. ඉතින් මේකෙන් ඇතිවන ප්‍රතිවිපාක සමාජය තුළ මේවට ඇබ්බැහි වුණු පුද්ගලයන්ගෙන්ම දැකගන්න පුළුවන්. ඉතින් මේ හින්දා ඔයාලගේ තියෙන රූපේ ටිකින් ටික අවලස්සන වෙන්න පටන් ගන්නවා. ශරීරය කෙට්ටු වීම, ඒ වගේම තමයි මුහුණේ ඇස්සර කළු වීම, දෙතොලව පැහැවීම වගේ ලක්ෂණ මේ හින්දා ඇති වෙන්න ගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරේ ඔයාලා ළඟ තියෙන නරක පුරුදු හින්දා කොහොමද ඔයාලගේ රූපේ විනාශ වෙන්නේ කියන එක ගැන. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊටම ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා Girls Guide YouTube channel එකත් එක්ක.